දී කියලා දෙන්නම් කොපි කරලා කොහොමද දාන්නේ කියලා. එහෙම තමයි drive එක install කරන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඉතින් මේක හදන එක. අපි එකක් කරලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි IDE එකට කියලා project එකක් හදමු. sorry. Python file එකක් හදමු. ඉස්සෙල්ලා අපි navigation part එක විතරක් කරලා බලමු. ඒක මම තියනවාදලා. හරි. එතකොට මේක අර header මේ code එක තමයි මම share කරන්න group එකේ. ඇත්තට header files ටික අපි මේ විදිහටම ගමු. මොකද එකින් එක import කරන්න ගියොත් අර පල්ලෙහාට ගිහලා errors ගොඩක් එක්ක ඒක වැඩි කරන්න වෙන්නේ. මම header files ටික මම කලින් මේකෙන් copy කරලා දාන්නම්. ඇත්තටම මෙතනට මේ මෙන්න මේ PyTest එකයි Allure එකයි ඕනේ. මොකද මම ඉස්සෙල්ලාම PyTest මුකුත් නැතුව නිකන් navigation එක විතරක් කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ටික තියනවා මේක අර දැන් ඔය පාට නැති වෙලා තියෙන පොඩක් පාවිච්චි කරලා නැති හින්දා ඒතර පාවිච්චි කරද්දී ඒක උඩ පාට වෙනවා. ඒක සාමාන්‍ය දේවල් Python කරලා තියෙනවා. ඉස්සෙල්ලා අපි මේක ක්ලාස් එකක් හදන්න ඕනේ. අපි ක්ලාස් එකක් හදමු. කැමති නමක් දෙන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී navigate නිකන් අපිට නිකන් Python එකේ නිකන් navigate කරනවා නම් මේ අර ඔය ටෙස්ට් කියන වචනේ ගහන්න ඕනේ. අපි කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න PyTest වල අපි පාවිච්චි කරනවා නම් ඔය ක්ලාස් වල මෙතඩ් වල අනිවාර්යයෙන්ම ටෙස්ට් කියන එක ප්‍රිෆික්ස් එකක් විදිහට තියෙන්න ඕනේ. නැත්නම් PyTest එකට ඒක අල්ලගන්න කැච් කරගන්න බෑ කියලා ගොඩක් තැන්වල මෙන්ෂන් වෙලා තිබ්බා. ඇත්තට ටෙස්ට් කියන වචනේ නැතුව සමහරකට කැච් වෙන්නේ නැහැ ඒක. එතකොට ඒකින්ද අනේ මේකට නම් ඕනේ නැහැ මෙතන කරන වැඩේට. මේ නැත්තම් අනිවාර්යයෙන්ම මේක ඕන. ඊට පස්සේ අපි හදමු නිකන් setup එක කියලා නිකන් method එකක්. self කියලා කියන එකේ built in function එකක්. ඒක Python වල තියෙන එකක්. ඊට පස්සේ අපි මෙතනදී දානවා drive එකේ path එක. driver path එක ගන්න අර වගේ දැන් අපි drivers කියලා folder එක හැදුවානේ. මේ drivers කියන folder එකේ අර මේක extract කරගත්ත එකේ මෙතන Chrome එකේ path එක. ඒතර ඒක path එක තමයි එතන ගිහිල්ලා copy path reference දෙන්න. ඊට පස්සේ ආයි absolute path එක දීලා එතන දාන්න තියෙනවා. හරිද? එතකොට අපි drive එක දාලා තියෙන මෙතනට. එතකොට මේක open වෙන්නේ Chrome එකෙන්. මොකද Chrome drive එකේ path එක තමයි හැදුවේ. ඊට පස්සේ services ගන්න ඕනේ. මේ Chrome services service කියන අර උඩ අපි මේ කරපු එක. අර දෙකන එක පාට වුණා. ඒකෙන් ගත්ත මේ එකක්. ඒතර මේ මේකෙදි කරන්නේ අපි මේ Selenium වල තියෙන ඔබ්ජෙක්ට් එක තමයි සර්විස් කියලා පාවිච්චි කරන්නේ. ඒකෙන් අපි ගන්නවා සර්විස් එක ගන්නවා driver path එක. ඔබ්ජෙක්ට් එකේ අර ඇතුළට යවන මේක පැරාමීටරයක් විදිහට. ඒතර තමයි අපිට මේක මේ Chrome එකෙන් දෙන සර්විසස් ටික යූස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට يعني මේක අර සම්පූර්ණ Chrome drive එක යන ලයිෆ් සයිකල් එක පුරාවටම මේක පාවිච්චි කරන්න තමයි සර්විස් කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන සිම්පල් වෙන්න ඕනේ. මොකද ඒක ඉන්ස්ටන්ස් එකක්. ඊට පස්සේ අපි මෙතනදී පාවිච්චි කරන Chrome option කියලා එකක්. මේ ගොඩක් වෙලාවට ඕන වෙනවා අර සමහරක් තැන්වලදී අර add pop-up windows එන්නේ. ඒක සමහරක් වෙලාවට ටෙස්ට් එක මෙහෙම රන් වෙද්දී මේ pop-up window එක ආපුවම එතන ඉහළ ටෙස්ට් එක execute වෙන්නේ නැහැ. අපි ඒකට අර avoid කරන්න code එක ගහලා නැත්තම්. ඒතර මෙතනදී නම් ඒක මම use කරේ නැහැ. මේ ඒව දාන්න පුළුවන් අපිට මේක pop-up වෙන එක Windows handle කරන්න. ඒක avoid කරන්න මේ වගේ දේවල් වලට. ඒතර එහෙම කරාට පස්සේ මේ Chrome option කියන එක දැන්ට හදලා තියන්න. නිකන් මේකක් විදිහට ඒතර මතක් වෙයි පස්සට මෙහෙම දැන් මේ ඒකෙන් ඉන්න කියලා. මේ ඒකෙන් කරන්න පුළුවන් අපිට Chrome එකේ තියෙන options handle කරන්න ඒක පාවිච්චි කරනවා.
මේවන්න කැමති නේම්ස් දාන්න පුළුවන් ඒක බ්ලොක් නැහැ. අර එහා පැත්තට තියෙන එක තමයි හරියට දන්නවා. සර්විස් කියන එක ඔබ්ජෙක්ට් එක හදන්නේ. ඒතර ඔබ්ජෙක්ට් නේම් එක හරියට තියෙන්න ඕනේ. ඒතර ඔප්ෂන්ස් නම් ඔප්ෂන්ස් කියලා හරියට තියෙන්න ඕනේ. ඒ විදිහට ඊට පස්සේ අපි ඩ්‍රයිව් එක හදාගමු. හරියට මේක අර Chrome එකකින් ඕපන් වෙන විදිහට ඩ්‍රයිව් කියලා වේරියබල් එකක් හදලා වෙබ් ඩ්‍රයිව් එක ගන්නෙ. අපි මෙතනදී Chrome තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී අර සර්විසස් එකයි ඔප්ෂන් එකයි මේකේ මේ පැරාමීටර්ස් දෙකක් විදිහට යවනවා. ඒතකොට අපිට මේ දෙක Chrome එක පුරාටම පාවිච්චි කරන්න පුළුවන්. සර්විසස්. හරි. ඊට පස්සේ දැන් ඕන අපි ඒක ඩ්‍රයිව් එක හදාගත්තා. මේ ඩ්‍රයිව් කියන වේරියබල් එකෙන් තමයි සම්පූර්ණ Chrome එක කරන්න ඕන වැඩ ටික ඔක්කොම ඇක්සස් කරන්නේ මේ ඩ්‍රයිව් කියන වේරියබල් එකෙන්. ඉස්සෙල්ලාම අර කරා වගේ එතකොට ඒක ඕපන් වෙලා තියෙනවද? අපිට අර මේ අර කලින් මම එකේ පෙන්නුවා වගේ අර මම කලින් අර ID එකෙන් ගත්ත එකේ ඒකේ පේනවාද මෙතන මේ අපි අර මේ සයිස් එක චේන්ජ් කරා කියලා තියෙනවා මෙතන මේ වින්ඩෝ සයිස් එක වැඩි කරා කියලා මැක්සිමයිස් කරා කියලා තියෙන එතන සයිස් එකත් එක්ක දාලා. ඒතර මෙතනදී අපි ඒක කෙලින්ම ඩ්‍රයිව් එක ඇක්සස් කරලා කෙලින්ම මැක්සිමයිස් කියලා ගියාම ඇති. ඒක ඇතුලේ built-in functions තියෙනවා. එතන තියෙනවා maximize window කියලා. ඒක කරාම Chrome එක open වෙච්ච ගමන් ලොකු වෙනවා. හරිද? පොඩියෙන් open වෙන්නේ Chrome එක. ඒතර ඒක ලොකු වෙන එකකින් කරන්නේ. ඊට පස්සේ අපි මෙතනදී navigate කරන්න ඕන අපේ home page එක. අපි test කරන්න ඕන home page එකට. ඒක කරන්න පුළුවන් අපිට driver.get කියන එක. ඒකේ තියෙනවා මොනවද මේ functions get අරන් මෙතන PDF එක පල්ලෙහා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනට දාන්න ඕන මොනවද මේ අපි අර මෙන්න මේ යන්න ඕන page එකේ URL එක. මෙන්න මේක දාන්න ඕන. double quotation අතර දාන්න. හරිද? එතකොට මේකෙදී අර වැදගත්ම දේ තමයි at least දැන් අර ටික කොහොමත් කරන්න ඕනේ setup එකට මේක එක function එකක් ඇතුළේ ගැහුවේ මේකෙදී අනිවාර්යෙන් අර පුළුවන් තරම් මේවා දාන්න මේ comments නැත්තම් ඊළඟට reuse කරන්න බැරි වෙනවා. දැන් මේක එකක් මම දාන්න ඉතින් පස්සේ වෙලාව යන හින්දා දාන්න නැතුව ඉන්න මේ දිගටම මේ reuse කරන්න. ඊට පස්සේ දැන් සමහරක් වෙලාවට සමහරක් systems තියෙනවා වෙබ් එක කියන වෙබ් පේජ් එක ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. එතකොට දැන් අපි ඒකට ලෝඩ් වෙන්න වෙලාව දුන්නේ නැත්නම් ඊළඟට තියෙන actions ටික කරන්න බෑ. මොකද මේ elements හරියට මේලා නැහැ. කියන්නේ තියෙන බලා දැන් මේක ගත්තොත් එහෙනම් web elements දන්නවනේ කිව්වහම මේකේ web elements ගත්තොත් මෙතන තියෙනවා text fields. ඊට පස්සේ මේක radio buttons. ඊට පස්සේ මේවා text fields, drop down. ඊට පස්සේ මේ button. ඒ වගේ ඒ UI කියන්නේ UI elements හරියට ලෝඩ් වෙලා තිබ්බ නැත්නම් එතන ඉහා ටෙස්ට් එක ෆේල් වෙනවා. අපි දන්නෙත් නෑ අයියේ මොනේ කියලා හැබැයි ෆේල්. අපි ඔක්කොම හරියට කරනවා යන්නේ. ඒතර සමහරක් වෙලාවට අපිට මේ ඒක දෙන්න වෙනවා මේ කියන්නේ පොඩි වෙලාවක් එකට ලෝඩ් වෙන්න. එතකොට මෙතනදී අපිට විදි කීපයකට ඒක කරන්න පුළුවන්. එක්කෝ එලිමන්ට් එකක් ලෝඩ් ඒකේ තියෙන එලිමන්ට් එකක් ලෝඩ් වෙනකන් මේ පේජ් එක අර එක පොඩක් තියෙන්න කියලා ස්ලීප් කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් එක හරියට ලෝඩ් කියන්නේ මේ පේජ් එක හරියට ලෝඩ් වෙනකන් තියන්න කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේසිම දේ තමයි අපිට මෙතන ස්ලීප් එකක් දාන්න පුළුවන්. මෙතන සෙකන්ඩ්ස් වලින් අපි සාමාන්‍ය තප්පර 5ක විතර එකක් දාමු. ඒක ඒ කමෙන්ට් ඒ සිස්ටම් එකේ රික්වයර්මන්ට්ස් වලට මැච් වෙන විදියට දාන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේක මෙහෙම රන් කරා කියලා මුකුත් වෙන්නේ නැහැ මේක රන් වෙන්නේ නැහැ. හේතුව මේ ඒගොල්ලෝ දන්න Python වල ආයි මේන් ක්ලාස් එකක් හදලා ඒක දාන්න ඕනේ මේක රන් කරන්න කියලා. මුකුත් වෙන්නේ නැහැ නිකන් ෆිනිෂ් වෙනවා විතරයි. ඊට පස්සේ අපි තව ෆන්ක්ෂන් එකක් මෙතනදී හදමු රන් කියලා. ඊට පස්සේ ඒකේ අපි කෝල් කරමු. ඒක වෙක් එක විදිහට කරන්න පුළුවන් මේවට මට පුරුදු වෙලා තියෙන විදිය. ඒ සෙටප් එක කෝල් කරලා දෙන. ඊට පස්සේ අපි මේන් ෆන්ක්ෂන් එකක් හදලා ඊට පස්සේ අපි අතනින් අර ක්ලාස් එකේ නේම් එකෙන් අපි හදා ගන්නවා මේ පොඩි ඔබ්ජෙක්ට් එකක්. ඒතර මෙතන ටෙස්ට් කියලා හදාගමු.
ක්ලාස් එක නම් විදිහට අපි දැම්මේ මේක. එකක් යනවා. හරි. දැන් අපිට මේක රන් කරලා බලන්න පුළුවන් නැවිගේට් කරනවාද කියලා ඊට පස්සේ එන්න පුළුවන් බලමු. හරි. අර මැක්සිමයිස් කියලා ගහපු හින්දා ඒක ඕපන් වෙලා තියෙනවා. ඔව් හරියට ඕපන් වෙච්ච ගමන් මැක්සිමයිස් වුණා. හැබැයි මේක අර දැන් අර ටිකක් වෙලා තිබිලා අර තප්පර පහ තිබිලා අයින් වෙලා යනවා. එහෙම තමයි අර සර්විස් වලින් අපි අරන් තියෙන හින්දා. සමහරක් වෙලාවට Java වලදී එහෙම ඩ්‍රයිවර් අර ක්විට් කරන්න නැතුව ක්ලෝස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රවුසර් එක කොහොම ඕපන් වෙලාම තියෙනවා. දැන් මේක මේ වුණා මොකද සර්විස් ඔප්ෂන්ස් වල ඇති බිල්ඩ් ඉන් ෆන්ක්ෂන් එක. එතකොට මේ අර ඒ වගේ අපිට දැන් ඕපන් කරගන්න එක කරන්න පුළුවන්. දැන් නැවිගේෂන් එකේ අපි හෝම් පේජ් එකට යන ටික කරා. දැන් ඒකට ගියාට පස්සේ දැන් අපිට ඉස්සෙල්ලාම මෙතන තියෙනවා මේ ඒජ් එක ටයිප් කරන්න. දැන් මේ එකින් එක මේ එලිමන්ට්ස් ටික කැච් කරන්න. ඒක තමයි දැන් කරන්න යන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම ඒජ් එක කැච් කරන එක කරමු. ඒතර මෙතන ගියාට පස්සේ මෙතන අපි මේ පේජ් එක රයිට් ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන ඉන්ස්පෙක්ට් කියන එක කරලා ඇති. ඉන්ස්පෙක්ට් ඉන්ස්පෙක්ට් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් අපිට මේ ක්ලික් කරන්න ඕනේ. මෙතන සිලෙක්ට් කරන්න අපිට එලිමන්ට් එක පේජ් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒත් අපි එතන මේ කර්සර් එක අරන් ගියාම මේක හයිලයිට් වෙලා පෙන්නනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ පල්ලෙහා තියෙනවා ඒකේ. පේජ් නේම් එක තියෙනවා, ID එක තියෙනවා. හරිද? ක්ලාස් එක තියෙනවා. ඔය කැමති එකක් අපිට අපේ මේ එලිමන්ට් එක කැච් කරන්න යූස් කරන්න පුළුවන්. ඕකෙදි ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ බටන් මේව කරද්දි. මොකද සමහරක් වෙලාවට බටන් වල ID වලින් වැඩ කරන්නේ නැති වෙන පුළුවන්. පොඩක් ඒක දාලා බලන්න. එහෙම වෙලාවට ගොඩාක් වෙලාවට හරියනවා X පාත් එක ගත්තාම. බටන් ක්ලික් කරද්දි. කියන්නේ බටන් එලිමන්ට් එක ID එකෙන් සමහරකට අහුවෙන්නේ නැහැ. මේ එතකොට එහෙම වුණාම අපිට මේ X පාත් එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර අපි මෙතනදී ඕනනම් අපි ID එක අරගමු. හරි ගියේ නැත්නම් අපි මේක ගමු. ඒතර ID එක එන්නේ කේජ් කියලා. ඒක කොපි කරලා අරගෙන හරි. ඉස්සෙල්ලාම අපි එකක් කරලා පෙන්නන්නම්. අතන නැගිට වුණාට පස්සේ ඉස්සෙල්ලාම අපි මේ ඒජ් වැලියු එක දාන එක තියෙන. ඒතර අපි ඉස්සෙල්ලාම ඒජ් ටෙක්ස්ට් කියලා ටෙක්ස්ට් ෆීල්ඩ් එක හදාගමු මේ. සෝරි වේරියබල් එක හදාගමු. රීඩබල් වෙන්න ගොඩ. දැන් අපි මේක කැච් කරන්න ඕනනේ. ඒතර අපි මේක කැච් කරන්න ඉස්සෙල්ලාම ඩ්‍රයිවර් එකේ තියෙන බිල්ඩ් ඉන් ෆන්ක්ෂන් එක find element එලිමන්ට් එක තමයි කැච් කරන්න යන්නේ. ඒකේ by කියන එක ගැහුවට පස්සේ අපිට ගොඩාක් ඔප්ෂන්ස් එනවා. උතර මෙතනදී අපි ID කියන එක පාවිච්චි කරමු. ID එකෙන් ගත්ත හින්දා